මාලුන්ට උනන්දු වෙන ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇක්වේරියම් හොබි එකේ ටිකක් පොපියුලර් ටිකක් නෙමේ ගොඩක්ම පොපියුලර් ගොඩක් දෙනෙක් ආස ඇති කරන්න කැමති චෙරි ශ්‍රීම්ස්ලා ගැන. ඉතින් මේ ශ්‍රීම්ස්ලා ගැන මෙයාලා බලාගන්නේ කොහොමද? මෙයාලා ගැන විවිධ තොරතුරු විවිධ අංශයන් යටතේ ඔයාලත් එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙයාලගේ ඕවවිව් එක ගැන මෙයාලට අවශ්‍ය ටැන්ක් රික්වයර්මන්ට්ස් මොනවද මෙයාලාට අවශ්‍ය ප්ලාන්ට්ස් එම නැත්නම් ටැන්ක් එකේ ඩෙකරේෂන්ස් කරන්න ඕන කොහොමද මෙයාලට දෙන්න ඕන ෆීඩින් ඒ කියන්නේ මෙයාලට දෙන්න ඕන කෑම මොනවද මෙයාලගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක ඒ වගේම අවසාන වශයෙන් මෙයාලගේ ටැන්ක් මේට්ස්ලා ගැන සහ ශ්‍රීම්ස් වරයිටිස් ගැන මම මේ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට ශ්‍රීම්ස්ගේ ඕවවිව් එක එමන්නත්නම් මේ ශ්‍රීම්ස්ල ගැන දල විශ්ලේෂණය කරොත් මේ ශ්‍රීම්ස් කියන්නේ ෆ්‍රෙෂ් වෝට එමන්නත්තම් මිරිදියෙහි වාසය කරන නියෝ කැරිඩ්නා කුලේට අයත් පුංචි ඉස්සන් වර්ගයක් මෙයාව ඉස්සල්ලම හොයාගන්න 1990 තායිවානයේ පුංචි ඇල පාරවල් වලින් ඉතින් එතනින් හොයාගත්ත මේ ශ්‍රීම්ස් කෙටිකාලෙකින් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්න ගත්තා එකට හේතු විදියට සලකන්නේ මෙයා ඇල්ගී කන හින්දා මෙයා ඇල්ගී කනවා කියන්නේ මෙයා ඇල්ගී ඊට කෙනෙක් ඒ වගේම මෙයාගේ මේ තියෙන ප්‍රියමනාප රූපේ එහෙම නැත්නම් මේ ප්‍රියජනක ස්වරූපය නිසා මෙයාව ඉක්මනින්ම ප්‍රසිද්ධ වෙන්න ගත්තා. මේ ශ්‍රීම්ස්ගේ වයිල්ඩ් කැරක්ටර් එක එහෙම නැත්නම් වල් ස්වරූපය. ඒ කියන්නේ මෙයාව අපිට ස්වභාවික පරිසරයේදී හමු වෙන්නේ රතු පාටින් නෙමෙයි. මෙයාව අපිට ස්වභාවික පරිසරයේ හමුවන්නේ විනිවිද පේන පුංචි පුංචි තිත් සහ ඉරි තියෙන දුඹුරු පාටරුරු කොළ පාටක් තියෙන විදිහට තමයි මෙයාව හම්බ වෙන්නේ. ඉතින් ඔයාලා දැකලා ඇති මෙන්න මේ ලක්ෂණ තියෙන ඉස්සෝ වර්ග අපේ රටේ ඇලවල් වලත් ඕන තරම් ඉන්නවා. ශ්‍රීම්ස්ලගේ ටෑන්ක් රික්වර්මට්ස් ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම මට කියන්න ඕන ඕගොල්ලන්ට මේ ශ්‍රීම්ස්ලට වෙනම ටෑන්ක් එකක් දෙන්න පුළුවන්නම් ඉතාමත් හොඳයි එකට හේතු විදිට මම කියන්න මෙයාලා ප්ලාන්ටඩ් කමියනිටි ටෑන්ක එක ගැන ප්ලාන්ටඩ් ටෑන්ක එක අනිත් මාලොත් එක ඇති කරනකොට මේ ශ්‍රීම්ස්ලා ගොඩක් දුරට හැංගිලා ඉන්න බලනවා ඉතින් ශ්‍රීම්ස්ලා කියන්නේ හැංගිලා ඉන්න කට්ටියක් නෙමේ යාල හැමතිනම හැම්වෙලේම පැවිසි අතරම ඇක්ටිව් මාර බිසි කට්ටියක් ඉතින් අපි යාලට වෙනම ටෑන්කයක් දුන්නොත් එයාලගේ හැසිරීම් පවා අපිට ඉතාමත් ලේසියෙන් අධ්‍යයනය කරන්න පුළුවන් මොකද යාලා හැම තැනම ෆුල් ආතල් එකේ සැරිසරන නිසා මම උගලන්ට කියන්නේ මේ ශ්‍රීම්ස්ලාව අනිත් ප්ලාන්ට් ටෑන්ක් එකේ එකන කමියුනිටි මාළු එක ඇති කරන්න එපා කියලා ඒක ඇතරම ලස්සනයි නමුත් ශ්‍රීම්ස්ලාට යාලගේ නිදහසේ සැරිසරන්න පුළුවන් එයාලට වෙනම ටෑන්ක් එකක් තිබ්බොත් ලට දෙන ටෑන්ක එකේ සයිස්සේ ගැන කතාකරොත් එකන්නේ සයිස්සික කියන්නේ මෙයාලට ගැලුන් පහක වගේ ටැන්කයක් ප්‍රමාණවත් ගැන ශ්‍රීම්ස්ලා හයහර්දනෙට ගැලුන් පහක වගේ ටැන්ක එක නිදහසේ සැරසරන්න පුළුවන් ගැලුන් එකක් කියන්නේ ලීට්‍ර 3.5කට ආසන්න ප්‍රමාණයක් ඉතින් ගැලුන් පහක් කියන ලීට්‍ර 10.5ක් වගේ ප්‍රමාණයක් ඊට වඩා අඩු කරනවන ඔගොල අවම වශයෙන් ලීට්‍ර 15ක ටෑන්කයක්වත් ශ්‍රීම්ස්ලා හයහදනෙට ලබා දෙන්න ඕන නැති වාලා ටෑන්ක එකේ පලට වඩා ටෑන්ක එක දිගසා උස ගැන සැලකිලිමත් වෙන්න මොකද ශ්‍රීම්ස්ලා ගොඩක් සවයු කරන කට්ටියතින් ගොලට ගොඩක් දුර ඇවිදින්නත් ඕන ඒ වගේම ටෑන්ක එක ටිකක් උසට තියෙනවනම් ප්ලාන්ස් ටිකක් උසට වැවෙනවා එතකොට මේ ශ්‍රීම්ස්ලාහි ප්ලාන්ස් දිගේ උඩට යනවා එතකොට අමුතුම ලස්සනක් ඉන්නේ ඔයගලන්ට පේනවා ඇති මගේ යාළුවෙකුත් ගිහිල්ලා අන්නර හයිඩ්‍රිල්ල ගහේ ඈත ඉන්නවා උඩ නැගලා හරිම ලස්සනයි ඒක තව දෙයක් තමයි මේ ශ්‍රීම්ස්ලාව ටැන්කයට එකතු කරද්දී අපි ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන මොකද මෙයාලට එක පාට උෂ්ණත වෙනස්කම් මේ ජලයේ වෙනස්කම් දරාගන්න අමාරු නිසා ඉතින් අපි ගේන මේ ශ්‍රීම්ස්ලාව මෙන්න මේ වගේ පුංචි කප්පයකට හෝ ඔයාලා ගේන කවරෙම ගැන ශ්‍රීම්ස්ලා එන පැකට් එකම මේ ටැන්කයට දාලා විනාඩි 10ක් විතර පාවෙන් ඇරලා තියන්න ඕන ඊට පස්සේ මේ ටැන්කියේ වතුර චුට්ටක් කියන්නේ සාමාන්‍යයෙන් භාගයකට වගේ ප්‍රමාණයක් මේ කප් එකට අපි එකතු කරන්න ඕන එකතු කල්ලා ආයි නැවතත් විනාඩි 5ක් විතර පමණ කාලයක් තියලා ශ්‍රීම්ස්ලාව ටැන්කියට මුදාහරණ එක තමයි හොඳම ක්‍රමය මොකද මේ ශ්‍රීම්ස්ලාට එතකොට ඕන තරම් වෙලා තියෙනවා මේ ජලයට හැඩ ගැහෙන්න මේ උෂ්ණත පරාසයන් අඳුර ගන්න
වල් කන එක. ඉතින් ඒක නිසා ප්ලාන්ට්ස් තියෙන එක අනිවාර්යයි. අපි ශ්‍රීම්ස්ලාව ප්ලාන්ට් ටැන්ක් එක කමියුනිටි මාළුත් එක්ක හදනවා නම් අපි ශ්‍රීම්ස්ලාට හැංගෙන්න තැන් හදලා දෙන්න ඕන. ඒක කරන්න ඕන දෙයක්. යාලා එළියේ සැරිසරුවට යාලා හැංගෙන්න තැන් පවා හොයනවා. අපි ශ්‍රීම්ස්ලාට වෙනම ටැන්ක් එකක් හදනවා නම් එයාලට හයිඩින් ප්ලේසස් හදන්න මහන්සි වෙන්න ඕන නැහැ. Java Moss Cryptocorin Vallisneria පොඩි හයිඩ්‍රිලා ගස් වගේ තිබ්බනම් හොඳටම ඇති. ඒක ප්ලාන්ට් කළා සීසවෙන්න තියලා දවස් 3-4කට පස්සේ ශ්‍රීම්ස්ලා දැම්මනම් හොඳටම ඇති. අනිත් කාරණාව තමයි මේ ඩෙකරේෂන්ස් වල ගැන කතා කරද්දී ශ්‍රීම්ස්ලාට නගින්න. ඒ කියන්නේ ශ්‍රීම්ස්ලාට උඩ පහළ යන්න පොඩි ඩ්‍රිෆ්ට් ෆුඩ්, ලාවා ස්ටෝන් එහෙම නැත්නම් ඩ්‍රැගන් ස්ටෝන් අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. තවත් දෙයක් තියෙනවා ශ්‍රීම්ස්ලාට ලයිට් එකක් අත්‍යවශ්‍යද කියන එක. ඉතින් ශ්‍රීම්ස්ලාට ලයිට් එකක් අත්‍යවශ්‍යම නැහැ. ලයිට් එකක් අවශ්‍ය වෙන්නේ එයාලගේ ටැන්ක් එකේ ඇල්ගී වර්ධනයට සහ ප්ලාන්ට්ස් වර්ධනය වෙන්න විතරයි. ප්ලාන්ට්ස් වර්ධනය ගැන කතා කරත් අපි ලයිට් එක දාලා තියන්න ඕන දවසට පැය 3-4ක් එහෙම නැත්නම් 6ක් වගේ තමයි. මොකද ප්ලාන්ට්ස් වර්ධනයට ඒකට ආලෝකය අවශ්‍යයි. ඒ වගේම ඇල්ගී වර්ධනයටත් ආලෝකය අවශ්‍යයි. අනිත් වැදගත්ම කාරණේ තමයි අපි ලයිට් එකක් පාවිච්චි කරලා ඒක පැය 24ම වගේ දාලා තියෙනවා නම්, ඒ කියන්නේ දවසින් වැඩි වෙලාවක් දාලා තියෙනවා නම් අපේ ටැන්ක් එකේ අසාමාන්‍ය විදිහට ඇල්ගී වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒක ශ්‍රීම්ස්ලාට ගියා අපිටවත් පාලනය කරන්න අමාරු තත්ත්වයකට එන්න පුළුවන්. ඒක නිසා පොඩි වෙලාවක් දවසකට පැය 6ක් වගේ කාලයක් ලයිට් එකක් දාලා තියෙනවා නම් හොඳටම ඇති. එහෙම නමුත් මේ ශ්‍රීම්ස්ලාට ලයිට් එකක් අත්‍යවශ්‍යම නැහැ. ඉතින් ඊගවට මම කතා කරන්නේ මේ ශ්‍රීම්ස්ලාගේ කෑම ගැන. ඉතින් මේ ශ්‍රීම්ස්ලා කියන්නේ සොර භක්ෂක එහෙම නැත්නම් ඔම්නිවර්ස්ලා. ඉතින් ඒක නිසා අපිට මේ ශ්‍රීම්ස්ලාගේ කෑම ගැන ගොඩක් බරපතලයට හිතන්න ඕන නැහැ. හිතන්න ඕන. බරපතලයට හිතන්න අවශ්‍ය නැහැ. මොකද මෙයාලා ටැංකියේ තියෙන වෝටර් ප්ලාන්ට්ස් වල දිරච්චි කොලේ ඉඳන් අපි කියවනේ ස්පොන්ජ් ෆිල්ටර් එකක් භාවිත කරන්න කියලා. එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ෆිල්ටර් එකේ තියෙන අපද්‍රව්‍ය පවා මේ ශ්‍රීම්ස්ලා ආහාරයට ගන්නවා. ඉතින් අපිට මෙයාලට පැලට්ස් දෙන්න පුළුවන්. පැලට්ස් දෙනකොට ඒක අනිවාර්යයෙන්ම සිංකින් පැලට්ස් එකක් වෙන්නම ඕන. මොකද ෆ්ලෝටින් පැලට් දීලා කියලා ඉතින් මේගොල්ලෝ කෑම කන්නේ නැහැ. ඒවත් ටැංකිය පල් වෙලා යට ගියොත් තමයි මෙයාලට කන්න හම්බෙන්නේ. එතකොට ඉතින් මේ ෆ්ලෝටින් පැලට්ස් වල තියෙන ඔක්කොම දේවල් ජලයේ දිය වෙලා ඉතින් වෝටර් කන්ඩිෂන් එකට බලපානවා. වෝටර් කන්ඩිෂන් එකට බලපෑව කියන්නේ ඒක කොහොමත් ශ්‍රීම්ස්ලාට බලපානවා. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම සිංකින් පැලට්ස් තමයි දෙන්න ඕන. ඉතින් සිංකින් පැලට්ස් දෙද්දිත් මෙයාලට අපි දෙන්න ඕන ඉතාමත් ස්වල්පයයි. ඉතින් මොකද මෙයාලගේ කෑම වලින් 90%ක්ම ඉතින් අපි කලිනුත් කතා කරන්නේ මෙයාලා සොර භක්ෂකයි කියලා. මෙයාලා සොර භක්ෂක ස්වයංපෝෂී. ඉතින් ඒගොල්ලෝ එයාලට ඕන කෑම එයාලම හොයා ගන්නවා. ඉතින් ඒක නිසා අපි පැලට්ස් දෙනකොට ඉතාමත් ස්වල්පයක්, ඒ කියන්නේ පැය 4ක වගේදී කාලය ඉවර කරන්න පුළුවන් කෑම චුට්ටක් දෙන්න ඕන. ඒ දෙන කෑම චුට්ටත් එක තැනකට දෙන්න අපි පුරුදු කරගන්න ඕන. මොකද මේ ශ්‍රීම්ස්ලාට කෑම දෙන පොඩි ඩිෂ් තියෙනවා කඩේ ගන්න. ඒ ඩිෂ් එකක් නැත්තම් ඔයගොල්ලන්ට මගේ වගේ DIY පොඩි ඩිෂ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒක හරිම සරල දෙයක්. ඔය යෝගට් කප් එකක හෝ පොඩි ප්ලාස්ටික් රවුමක් අරගෙන ඒක යට සෙරමික් බෝල් එකක් ග්ලූ ගන් ගාලා අලවලා ඒක ටැංකියේ ගිල්වලා තියන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි අපි සිංකින් පැලට්ස් ටැංකියේ හැමතැනම දැම්මොත් ශ්‍රීම්ස්ලාට ඒව මග ඇරිලා ඒව ටැංකියේ පල් වෙන්න බලනවා. ඉතින් ඒක අවම කරගන්න මේ ඩිෂ් එකකට අපි කෑම දාන්න පුරුදු කරගත්තොත් ඒක ශ්‍රීම්ස්ලාට වගේම අපිටත් හරිම ලේසි. තව මෙයාලට පැලට්ස් වලට අමතරව දෙයක් දෙන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ට අහන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔව්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එළවලු වර්ග මෙයාලට දෙන්න පුළුවන්. ඒ දෙන එළවලු වර්ග සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් කැරට්, අල, ගෝවා වගේ දේවල් දෙන්න පුළුවන්. ඒවා දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා තම්බල දෙන්න ඕන. මොකද ඒවා තම්බ ගත්තාම අපිට දවස් 4-5ක් වගේ තියාගන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ඉතින් ඒ දෙනකොටත් ඉතාමත් ස්වල්පයක් ඒගොල්ලන්ට කාලේ ඉවර කරගන්න පුළුවන්. ටැංකිය පල් නොවෙන්න වග බලාගෙන ඉතාමත් ස්වල්පයක් චූට්ටක් එළවලු එයාලට දෙන්න පුළුවන්. එතනිනුත් එහාට ගියාම මේ ශ්‍රීම්ස්ලා ටික කාලයක් යනකොට ඒගොල්ලන්ගේ හැම ඉවත් කරනවා. ඒ කියන්නේ එයාලා වර්ධනය වෙනකොට එයාලගේ පිට හැම ඉවත් කරනවා. ඔකට අපි සිංහලෙන් කියනවා හැව අරිනවා කියලා. ඉතින් මෙතනදි වෙන්නේ මේ ශ්‍රීම්ස්ලා යාලගේ පරණ හැම ඉවත් කරලා යාලා වර්ධනය වෙනකොට අලුත් හැමක් වර්ධනය කරගන්න ඕන නිසා මේ පරණ හැම ඉවත් කරලා දානවා. ඉතින් මේ පරණ හැම ඉවත් කරලා තියෙනවා දැක්කොත් ඔයාලා ඒක ටැංකියෙන් අයින් කරන්න එපා. අයින් කරත් කමක් නැහැ. අයින් නොකර ඉන්න එක තමයි හොඳ. මොකද එයාලා ආපහු ඒ හැම කනවා. මොකද එයාලගේ අලුතින් වර්ධනය වෙන හැමට අවශ්‍ය කැල්සියම් වගේ සංඝටක පෝෂණ සංඝටක ලබා ගන්න ඒගොල්ලෝ අර ඉවත් කරපු හැමෙන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මගේ මේ ඉන්න ශ්‍රීම්ස් එයාගේ හැම ඉවත් කරපු හැම එයා කනවා. ශ්‍රීම්ස්ලාගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක තමයි මම දැන් කතා කරන්න යන්නේ. මේ බ්‍රීඩින් ප්‍රොසෙස් එකේ ලෙවල් එක ගත්තොත් මේක හරිම ලේසි.
යන ඊසි ලෙවල් එකේ තමයි තියෙන්නේ. මොකද මේ ශ්‍රිම්ස්ලා ටක් ගාලා බ්‍රීඩ් වෙනවා. මෙයාලගේ මේල් ෆීමේල් හොයාගන්න එක නම් හරිම ලේසි. මොකද මෙයාලගේ ෆීමේල්ස්ලා ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම මෙයාලගේ පාට ටිකක් කලර්ෆුල් වැඩි. ඉතින් එහෙම කලර් එකෙන්ම හොයාගන්නට වඩා සයිස් එකෙන් හොයාගන්න එක තමයි ලේසි. ඉතින් ඔයාලට පේනවා මේ පින්තූරෙත් මේ ෆීමේල්ස්ලාගේ බඩේ අඩින් පොඩි බැගේජ් එකක් තියෙනවා. පොඩි බෑග් එකක්, පොඩි කවර් එකක් වගේ තියෙනවා. ඉතින් මේල්ස් ගත්තොත්, පිරිමි සතුන් ගත්තොත් එයාලා දිගටි හැපෙනුමක් තමයි ගන්නෙ. ශ්‍රිම්ස්ලාගේ බ්‍රීඩිං ප්‍රොසෙසිං සයිකල් එක ගත්තොත් මේ ඇඩල්ට් ශ්‍රිම්ස්ලා මේට් වෙලා දවස් 2-3කට පස්සේ මේ ෆීමේල්ස්ලාගේ බඩ යට තියෙන පොඩි බැගේජ් එකේ, පොඩි කවර් එකේ බිත්තර හැදෙන්න ගන්නවා. ඉතින් මේ බිත්තර පුපුරලා, ඒ කියන්නේ බිත්තර පුපුරලා පැටව එළියට එන්න සති 3-4ක් වගේ කාලයක් යනවා. ඉතින් ඒගොල්ලොත් ආපහු ලොකු වෙන්න මාස 2ක විතර කාලයක් යනවා. ඉතින් ආපහු එයාලා ආයි දවස් 2-3කට පස්සේ ආපහු මේට් වෙනවා. ඉතින් මේ ලොකු වෙච්ච පැටව ආපහු මේට් වෙලා ආයි අර ප්‍රොසෙස් එක ওই විදිහට සයිකල් එකක් විදිහට තමයි යන්නේ. ඉතින් ඔයාලටත් පේනවා මේ මගේ ටැංකියෙත් පොඩි ඉස්සෝ පැටවු ඉන්නවා, පොඩි ශ්‍රිම්ස් පැටවු ඉන්නවා. ඒ කියන්නේ මගේ ටැංකි එකෙත් මෙයාලා බ්‍රීඩිං වෙලා. මේ බ්‍රීඩිං ප්‍රොසෙස් එක කොච්චර ලේසිද කියනවනම් පැටවු එළියට ඇවිල්ලා එහා මෙහා යනකම් මන් දන්නෙත් නෑ මගේ ටැංකි එකේ ශ්‍රිම්ස්ලා බ්‍රීඩ් වෙලා කියලා. අනිත් දේ තමයි මේ ෆීමේල් ශ්‍රිම්ස්ලාගේ මේ බඩ යටින් තියෙන පොඩි බැගේජ් එක. එහෙම නැත්නම් කවර් එක ඇතුලේ බිත්තර 30ත් 50ත් අතර ප්‍රමාණයක් එයාලට රඳව ගන්න පුළුවන්. බේබි ශ්‍රිම්ස්ලට දෙන කෑම ගැන ඕගොල්ලෝ වද වෙන්න ඕන නැහැ. එයාලා ওই ටැංක් එකේ තියෙන ඇල්ගී ආහාරයට අරගෙන පොඩි කාලේ හොඳට වර්ධනය වෙනවා. ඉතින් ඔයාලට පේනවා මගේ ටැංකියෙත් මෙයාලා කෑම කකා තමයි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක බ්‍රීඩර්ස්ලා බලනවා නම්, ශ්‍රිම්ස්ලා බ්‍රීඩ් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මම ඔයාලට කෑම එකක් නිර්දේශ කරනවා නම් මොකද්ද? ඩිස්කස් ග්‍රැනුලේට් කියන කෑම එක. මේක කොපෙන්ස්ලාගේ කෑම එකක්. ඉතින් මේක ශ්‍රිම්ස්ලට නිර්දේශ කරපු කෑම එකක්. මේකේ තියෙන කොපර් සංයුතියක් ශ්‍රිම්ලට විස සහිත වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට බය නැතුව දෙන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේක කලර් ෆීඩින් එකක්. ඉතින් ඕගොල්ලෝ බ්‍රීඩ් කරන කලින් දවස් 7කට විතර කලින්, කියන්නේ දවස් 7කට විතර කලින් මේ කෑම එකට මෙයාලා හුරු කරගන්න. ඉතින් ඔයාලටම දෙන්නේ මෙයාලා ටග් ගාලා බ්‍රීඩ් වෙනවා. මොකද මේක හයි ප්‍රෝටීන් කෑම එකක්. අවසාන වශයෙන් මම කතා කරන්නේ මේ ශ්‍රිම්ස්ලාගේ ටැංක් මේට්ස් සහ ශ්‍රිම්ස් වරයිටිස් ගැන. ඉතින් මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ නියොන් ටෙට්‍රා. එහෙම නැත්නම් පොඩි ටෙට්‍රා වර්ග. ඉතින් ඔයාලට පේනවා මගේ ශ්‍රිම්ස් දැන් යනවා. ඉතින් යාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. නියොන් ටෙට්‍රා ක්ලවුඩ් එකක් ඉන්නවා. තව ඇපල් ස්නේල් කෙනෙකුත් ඉන්නවා. තව සීබ්‍රා මාළුත් ඉන්නවා. ඉතින් යාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මේ පොඩි ස්මෝල් ටෙට්‍රා වර්ග අතරින් ශ්‍රිම්ස්ලට තර්ජනයක් වෙන්නේ සර්පි ටෙට්‍රා සහ බ්ලැක් විඩෝ ටෙට්‍රා. එහෙම නැත්නම් තව ඉන්නවා ග්‍රෝලයිට් ටෙට්‍රා. ඉතින් මේගොල්ලන්ගේ මේ ශ්‍රිම්ස්ලට කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ඔය මගේ ටැංක් එකේ දැන් පේන මාළු එක කිසිම වෙලාවක ශ්‍රිම්ස්ලට ඉන්න බෑ. විශේෂයෙන්ම ටයිගර් බාබ්ලා වගේ බාබ්ස් වර්ග. ඉතින් උතන ඉන්නවා ටයිගර් බාබ් ඉන්නවා, රෝසි බාබ් ඉන්නවා, තව කිසිං ගුරාමි ඉන්නවා. ඊට අමතරව සර්පි ටෙට්‍රා ගැන කලින් කතා කරා අපි, බ්ලැක් විඩෝ ටෙට්‍රා ගැන කතා කරා. තව මොලි විශේෂ මේ කිසිම කෙනෙක් එක්ක ශ්‍රිම්ස්ලට වාසය කරන්න බෑ. සමස්තයක් වශයෙන් ගත්තොත් ශ්‍රිම්ස්ලාගේ ටැංක් මේට්ස්ලා අපි කතා කරා, මුලින්ම කතා කරා නියොන් ටෙට්‍රා ගැන කතා කරා. ඉතින් ටෙට්‍රා වර්ග සර්පි ටෙට්‍රා සහ බ්ලැක් විඩෝ ටෙට්‍රා හැර අනිකුත් පොඩි ටෙට්‍රා වර්ගයක ඉන්න පුළුවන්. තව සීබ්‍රා මාළුවෙක් ඉන්න පුළුවන්. ගප්පිත් එක්ක ඉන්න පුළුවන්. ගප්පිත් එක්ක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ශ්‍රිම්ස්ලට පොඩ්ඩක් හැංගෙන්න තැන් තියෙන්නම ඕන. තව ස්නේල් වර්ග දැන් මාගාව හිටිය ඇපල් ස්නේල් කෙනෙක්. ඉතින් එයාගෙන් කිසිම කරදරයක් වුන්නේ නැහැ අපේ ශ්‍රිම්ප්ට. මීට අමතරව කැට්ෆිෂ්ලාගෙන් ගත්තොත් කෝරි කැට්ෆිෂ් එක තියන්නත් පුළුවන් මේ අපේ ශ්‍රිම්ස්ලාව. තව පොඩි ප්ලෙකෝස් වර්ග එකක් තියන්න පුළුවන්. ඊට අමතරව ඩ්‍රොප් ගුරාමි වගේ අයත් එක්ක මේ ශ්‍රිම්ස්ලා තියන්න පුළුවන්. ඉතින් මෙන්න මෙයාලා තමයි ශ්‍රිම්ස්ලා එක තියන්න පුළුවන් ටැග් මේස්ලා. සාමාන්‍ය වශයෙන් මට කතා කරන්න තියෙන ශ්‍රිම්ස් වරයිටිස් ගැන. ඉතින් ශ්‍රිම්ස් වරයිටින් ගොඩාක් ඉන්නවා. ඉතින් එයාලගෙන් කිහිප දෙනෙක් ගැන මම කතා කරන්නම්. ඉතින් මෙන්න මේවා තමයි අපේ ශ්‍රිම්ස්ලා ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක නම් ටිකක් දික් වුණා. මොකද ශ්‍රිම්ස්ලා ගැන කවුරුත් කතා නොකරපු විස්තර රාශියක් මේ වීඩියෝ එකේදී මම කතා කරපු නිසා. කොහොම නමුත් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, ඕගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් උත්තර දෙනවා.
ඉතින් මේ වගේ විස්තර ගොඩක් තියෙන අලුත් වීඩියෝයකින් මම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මගේ channel එක subscribe කරලා තියාගන්න ඕගොල්ලෝ අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවටම මේ වීඩියෝ එක ගෙන ගන්න. ඉතින් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා මාව සකරබයිස් කරලා මට sub එකක් දෙන්න. මේගොල්ලන්ට මේ වීඩියෝ එක ගෙන ආපු මම Aqualab YouTube channel එකේ දිල්ෂාන් විශ්මිත. සුබ දවසක්.